විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනම ලැබූ උසටාව හෙළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ෂාන් සියද විනාශගෙන තිබුණේ පසුගිය 29 වෙනිදායි. විද්‍යාවෙන්ද ගියා. යාගේ මහ පොළ හදාගන්න කියලා. යම්මි මං ඒ දේ කරන් ඉන්නම් කියලා කිව්වා. එයාට ගියාට පස්සේ වදේ. යම් කිසි කෙනෙක් නවකවදී මුවාවේ ලිංගික හිංසනය ලිංගික අඩත්තේට කමක් කරනවා නම් එයාට අවුරුදු 10ක් වාසිත දඬුවම් දෙන්න. අනික බාහිර දේශපාලන බලපෑම් මේ නවකවදෙන් වාසිවරන්නේ නැත. නවකවදේ නිසා දේශීය විශ්වවිද්‍යාල Hey kolek macam campus ini hina goda kia gana lolo tika karu meta setela sabareta bola ahinsaka yuke tatu kapre kumata da tope oya pake wade nabatine kabadada එනබතින්නේ කබදාද පාසලේ බොන්න ටික අඩෝ කැම්පස් එකේ තාරිතලු වදපනේ නිදහස උනිස පළු දුලු අහිංසක කොල එල්ලුනේ දුක විඳලාලු අබදානේ හික කන්න බල්ලෝ ටික කඩ වට වෙල බැන්න සුවා චරිතගේ ජීවේ මොන කම්මිටු හදන්නු නත් තොපි බැන්න සුවේ අහිංසක කොල්ලෙක්ගේ ජීවේ ආඩෝ දිත්ත ධම්ම වේදනීය කර්මය පස්සෙන් එදී කනෑර බැන්න සෙන්ඩ යෝනේ අර හඬ වැල පෙන්න දෙම වියන්ත කෙදිනද නීතියෙන් සෙවණක් ලැබෙන්නේ මගේ පුතා ටෙක්නිකල් ඉංජිනේර් කෙනෙක් වෙලා මලමිණියට අන්දලා තියෙන සූට් එක ඇඳගෙන ගෙදරේ කියන ලොකෝ බලාපොරොත්තුකින් මායි මගේ නෝනා බලන්නේ මං ඉන්නනේ මගේ පොතට වෙච්ච කාටත් දෙන්න. මොතට අතින් දාලා වාලා ගහයි මේක සති දෙකකින් පසුවට ගාන බබේක ලඩෝ එක් තනි කර තොපි කත්තනේද අත ලඩෝ නිරුවති තොපි පුච්චණ්ඩ යෝනේ දහවල් රටේ නීතිය පෙනුමට මාරුවේ අහිංසක කොල්ල කෙල්ලෝ එක ගානේ හානිවේ පතා තන්ත්‍ර ගැන උඩ තියන් සිරුවේ ලැජ්ජවේ අතොපිව තොපිට අපේ එකෙක් හානිවේ මගේ පුතා මට නැති වුණා. නමුත් ඉදිරියට විශ්වවිද්‍යාල වලට තේරිපත් වෙන ළමයින්ට මේ වගේ නවකවාදයක් දීලා ඒ කට්ටිය අපහසුතාවයට පත් කිරීමට නොදී නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මම කාරුණික ඉල්ලා සිටිනවා. සරසවි තුල ශිෂ්‍ය වේශයෙන් සිටින පුද්ගලයින්ට තවදුරටත් ඉඩ දී යුතුද? මේ ගණේ අවසාන සිසු මරණය බවට පත් කිරීම බලධාරීන්ගේ වගකීමක් නොවන්නේද?